හරි. දැන් ඔන්න එහෙනම් පුතා අපි අපේ මූලික පොත්වල ගනුදෙනු සටහන් කිරීමේ කාර්යය තමයි දැන් අපි මේ ආරම්භ කරන්න යන්නේ. රයිට්. ඒ අනුව බලන්න අපි හදන්න තියෙන මූලික පොත් ටික මුදල් පොත, බැංකු ගිණුම, විකුණුම් ජර්නලය, ගැනුම් ජර්නලය, සුළු මුදල් පොත, පොදු ජර්නලය. ඔය මූලික පොත් ටික තමයි ඔයාගේ සාමාන්‍ය පෙළ විභාගයේදී පරීක්ෂාවට ලක් කරන්නේ. කොහොමද ඔයා මේවා හදන්නේ කියන එක චෙක් කරලා බලනවා. රයිට්. එතකොට බලන්න මම මේකේ ඉස්සෙල්ලාම ඔයාත් එක්ක සාකච්ඡා කරන්නේ මෙන්න මේ කියන ගැනුම් ජර්නලය. ඒක තමයි මගේ අංක 1. ගැනුම් ජර්නලය තමයි මම ඉස්සෙල්ලාම සාකච්ඡා කරන්නේ. ඊට පස්සේ මම එනවා විකුණුම් ජර්නලයට. ඊට පස්සේ තමයි මම මුදල් පොත, බැංකු ගිණුම, සුළු මුදල් පොත, පොදු ජර්නලය සාකච්ඡා කරගෙන යන්නේ. හරිද? ඒ අනුව මගේ පළවෙනි එක ගැනුම් ජර්නලය. රයිට්. අපි යමු කොහොමද මේ ගැනුම් ජර්නලය හදන්නේ කියන එක ගැන සාකච්ඡා කිරීම කරන්න. රයිට්. හරි. එහෙනම් ඔන්න අපි එනවා ඊළඟ පිටුවට. ඔව්. ඇවිල්ලා මම මුලින්ම කරන්නේ මේ ගැනුම් ජර්නලය සකස් කරන එක. මම මේ ගැනුම් ජර්නලය රූල් කරන එක තමයි මුලින්ම කරන්නේ. හරිද? මුලින්ම මම ගැනුම් ජර්නලයක් රූල් කර ගන්නවා. හරි. මෙන්න මේ වගේ. මුලින්ම මම ගැනුම් ජර්නලයක් රූල් කර ගන්නවා මේ විදියට. හරි. හරි. එතකොට මෙන්න මේක තමයි පුතා මගේ ගැනුම් ජර්නලය. හරි. දැන් ඔළුවට ගන්න මොකක්ද ගැනුම් ජර්නලය කියන්නේ? ඔයා තේරුම් ගන්න මේ විදිහට. ව්‍යාපාරයක් එදිරිදා විකුණන්නේ යම් භාණ්ඩ වර්ගයක්ද. හරි. ඒ භාණ්ඩ වර්ගය ව්‍යාපාරයට ක්‍රම දෙකකට ගන්න පුළුවන්. හරි. මොකක්ද ඒ ක්‍රම දෙක? එකක් තමයි අත්පිට මුදලට භාණ්ඩ ගැනීම. සල්ලි දීලා භාණ්ඩ ගන්නවා. හරි. ඒ සල්ලි දීලා ගන්න භාණ්ඩ අපි මේ ගැනුම් ජර්නලයේ සටහන් කරන්නේ නැහැ. හරි. ඊළඟට ව්‍යාපාරයට පුළුවන් එදිනෙදා අවශ්‍ය භාණ්ඩ ණයට ගන්න. ණයට ගත්තොත් මේ ණයට ගත්ත භාණ්ඩ පිළිබඳ විස්තර ටික තමයි අපි මේ ගැනුම් ජර්නලයේ ඇතුළත් කරන්නේ. ඒ අනුව කවද්ද අපි මේ ණයට ගත්තේ කියලා දිනය මුලින්ම දාන්න ඕනේ. ඊළඟට ණයට භාණ්ඩ ගන්නකොට අපේ මූලික සාක්ෂිය වෙන්නේ ගැනුම් ඉන්වොයිසිය. ඒ ඉන්වොයිසියේ තියෙන අංකය මෙන්න මෙතන දාන්න ඕනේ. ඒකට අපි කියනවා ඉන්වොයිස් අංකය කියලා. ඒකට අපි කියන්නේ ඉන්වොයිස් අංකය කියලා. හරිද? ඊළඟට අපි භාණ්ඩ ගන්නකොට කාගෙන්ද මේ භාණ්ඩ ගත්තේ? කවුද අපේ භාණ්ඩ සැපයුම් කරුවා? අන්නේ සැපයුම් කවුද කියලා මෙතන ලියන්න ඕනේ. හරි. සැපයුම් කවුද කියලා ලියන්න ඕනේ. හොඳට මතක තියාගන්න. ඒ සැපයුම් කරුවගෙන් අපි ණයට තමා භාණ්ඩ ගන්නෙ. හරි. ඒ ණයට භාණ්ඩ ගත්තාම අපි එයාට සල්ලි ගෙවිය යුතුයි. ඒ නිසා එයා හඳුන්වන්නේ අපි තව විදිහකින් ගත්තොත් ණය හිමියා. එයා තමයි ණය හිමියා. අපි ණයට ගත්ත භාණ්ඩ වෙනුවෙන් අපි ඒ සල්ලි දෙන්න තියනවා යාට. එයා තමයි ඒ ණය හිමියා කියලා කියන්නේ. ඊළඟට අපි එයාගෙන් ගත්ත භාණ්ඩවල වටිනාකම මෙතන ඇතුළත් කරනවා. අපි හිතමු මේ අපි කතා කරන්නේ 2025 ජනවාරි මාසයේ ගත්ත භාණ්ඩ ගැන කියලා. රයිට්. එහෙනම් අපි මෙතන ඒ 2025 ජනවාරි මාසේ භාණ්ඩ ගත්ත දිනය දාන්න ඕනේ. අපි හිතමු මේ 2025 ජනවාරි මාසේ අපි
තුන් දෙනෙකුගෙන් ණයට බාණ්ඩ අරගෙන තියෙනවා කියලා. ඔන්න මම දානවා ඔන්න 2025 1.5 කියලා දිනයක්. එදාට අපි අරන් තියනවා බාණ්ඩ අපි හිතමු ඉන්වොයිස් අංකය 110. ඒ යටතේ අපි බාණ්ඩ අරන් තියෙන්නේ කමල් කියන පුද්ගලයාගෙන්. අරන් තියෙන බාණ්ඩ වල වටිනාකම අපි හිතමු රුපියල් 50000යි. එහෙනම් ඔය විදිහට අපි ඒක ඇතුළත් කරන්න ඕනේ. හරි. හරිම සිම්පල් ඈ. අපි කාගෙන්ද බාණ්ඩ ගන්නෙ? ඒ ගත්ත බාණ්ඩ ගැන විස්තර ටික තමයි මේකේ දාන්න තියෙන්නේ. ඊළඟට අපි හිතමු අපි ආයිත් බාණ්ඩ ගත්තා 2025 1.12 වෙනිදා ඉන්වොයිස් අංකය ඒ ඉන්වොයිසියේ තියෙන අංකය අපි හිතමු 361 ඔන්න ඒක දැම්මා. අපි අරන් තියෙන්නේ අමල් කියන පුද්ගලයාගේ. එහෙනම් අමල්ගේ නම ලිව්වා සැපෙවුම් කරුවා අමල්. අපි අරන් තියෙනවා එයාගෙන් 80000ක බාණ්ඩ. එහෙනම් ඔය විදිහට අපි 80000ක වටිනාකම දැම්මා. අපි හිතමු අපි ආයිත් බාණ්ඩ අරන් තියෙනවා 2025 1.20 කියන දිනේදී. හරි අරන් තියෙන්නේ රුවන්ගෙන් බාණ්ඩ. එයාගේ ඉන්වොයිසියේ අංකය තියෙනවා අපිට 715. එහෙනම් දැම්මා. අපි අරන් තියෙන්නේ එයාගෙන් හිතමු 20000ක බාණ්ඩ. හරි. ඔය විදිහට මතක තියාගන්න අපි ගැනුම් ජර්නල් 100ක් හැදුවත් ඔය විදිහටම තමයි හදන්න ඕනේ. හරි. දිනේ දානවා, ඉන්වොයිස් අංකය දානවා, කාගෙන්ද ගත්තේ කියන එක දානවා. හරි. 500කගෙන් අපි ගත්තත් ඒ ටික පහලට ලියන් යනවා. එච්චරයි. සහ වටිනාකම කීයද කියලා දානවා. මේ විදිහට අපි හරි අදාළ මාසය ජනවාරි මාසය නම් මාසය අවසන් වන තෙක්ම මේ ගැනුම් ජර්නලයේ මේ තොරතුරු සටහන් කරලා යන්න ඕනේ. ඊට පස්සේ පුතා අපි මාසය අන්තිමට මොකද කරන්නේ? මේ ගැනුම් ජර්නලයට ගිහිල්ලා මේ ගැනුම් ජර්නලයේ එකතු කරනවා. මේ ගැනුම් ජර්නලයට ගිහිල්ලා මොනා කරනවද? මේ ගැනුම් ජර්නලයේ එකතුව ගන්නවා මාසෙ අන්තිමට. හරි. එතකොට එකතුව අපිට එනවා 8.5 13යි 1,50,000. අපිට මේක එකතුව එනවා 1,50,000. කවදාද මේ එකතු වෙන්නේ? 2025 1.31 කියන මාසේ අන්තිම දිනයට තමයි මේ එකතුව අපිට එන්නේ. ඒ එකතුව අරගෙන අපි පොඩි වාක්‍යයක් ලියනවා මෙන්න මෙතන. මොකක්ද මේ ලියන වාක්‍යය? මම එක පාට වෙනස් කරලා ලියන්න. මොකක්ද අපි ලියන වාක්‍යය? හරි. මේ ගැනුම් ජර්නලයේ එකතුව අරගෙන අපි ලියනවා මෙතන. මොකක්ද ලියන්නේ? ගැනුම් ගිණුමට හරකලා කියලා. මොකද්ද මේ ලියන්නේ? ගැනුම් ගිණුමට හරකලා කියලා ලියනවා. එතකොට ඔයා හොඳින් හිතන්න පුතා. මෙන්න මේ කාරණාව. මේ වෙනකොට අපි දන්නවා ණයට ගැනුම් වල දිත්ත සටහන. මේකට අපි දන්නවා මොකක්ද? ණයට බාණ්ඩ ගන්න එකේ දිත්ත සටහන. මම දිත්ත සටහන් වලදී වාට කියලා දීලා තියෙනවා. හරි. මොකද්ද දිත්ත සටහන? ණයට බාණ්ඩ ගත්තාම හරි සැපෙවුම් කරුවත් එක්ක කරන ගනුදෙනු සෙට් එකේදී මම මුලින් කිව්වා අත්පිට මුදලට ගැනුම්. දෙවිනියට ණයට ගැනුම්. මතකයිනේ? හරි. එතකොට ණයට ගැනුම් වල දිත්ත සටහන මොකක්ද? ගැනුම් ගිණුම හර ණය හිමි ගිණුම බැර. මොකද කියන්නේ? ගැනුම් ගිණුම හර ණය හිමි ගිණුම බැර. එතකොට පුතා මතක තියාගන්න අපි ගැනුම් ගිණුම හර කරන්නේ මොකක්ද? මේ මාසය අන්තිමට එන මුළු ගැනුම් වල වටිනාකම. ඒ මුළු වටිනාකම අපි ගැනුම් ගිණුම හර කරන්න ඕනේ. ඒක නිසා තමයි අපි ලියන්නේ ගැනුම් ගිණුම හර කළා කියලා මේ එකතුවට. හරිද? ඊළඟට ගැනුම් ගිණුම හර නම් බැර වෙන්නේ ණය හිමි ගිණුම්. ණය හිමි ගිණුම් වලට බැර කරන්නේ කොහොමද? මේ
එක් එක් ණය හිමියා වෙනුවෙන් අපි වෙන වෙනම ණය හිමි ගිණුම් 3ක් හදන්න ඕනේ. ඒ අදාළ ණය හිමියන්ට ඒ වටිනාකම අපි බැර කරන්න ඕනේ කොහොමද? අදාළ දිනය දාලා. ඒ කාගෙන්ද ගත්තේ? ඒ කෙනාගෙන් ගත්ත දිනය දාලා ඒ ණය හිමියාට මේක බැර කරන්න ඕනේ. දැන් තේරුණාද ඔයාට අපි අපේ දිත්ත සටහන් වලදී අපි හර කරන්නේ කොහාටද බැර කරන්නේ කොහාටද කියලා ඉගෙන ගත්තේ ඇයි කියලා. මං කිව්වා ඒ ඉගෙන ගත්තේ ඒ පදනම දාගත්තේ ගිණුම් කරන ක්‍රියාවලිය හරියට කරගෙන යන්න කියලා. ඒතර ගිණුම් කරන ක්‍රියාවලියේ අංක 1 කියලා අපි වාට කියලා දුන්නේ මොකක්ද? ව්‍යාපාරයේ ගනුදෙනු හඳුනා ගැනීම. මූලාශ්‍ර ලේඛන වලින් තමයි අපි මේ ගනුදෙනු හඳුනා ගන්නවා කිව්වේ. දෙවෙනි පියවර වෙන්නේ මූලික පොත් සකස් කිරීම. ඒ අනුව අපි ගැනුම් ජර්නලය හදන්න තමයි මුලින්ම පටන් ගත්තේ. ඒකේ තුන්වෙනි පියවර මොකක්ද? මෙන්න මේ ගැනුම් ජර්නලයේ නැත්තම් මූලික පොතේ සටහන් කරපු තොරතුරු ලෙජර් ගිණුම් වලට පිටපත් කිරීම. එහෙනම් මේ දෙවෙනි පියවරෙන් පස්සේ තුන්වෙනි පියවරට යන එක තමයි දිත්ත සටහන් වලදී කරන්නේ. හරිද? එහෙමනම් දැන් අපි දන්නවා අපිට ගිණුම් 4ක් ඕනේ. ගැනුම් ගිණුමක් ඕනේ. ණය හිමියෝ වෙනුවෙන් ගිණුම් 3ක් ඕනේ. අපි රූල් කරමු. රයිට්? එහෙනම් ඔන්න මම රූල් කරන්න යන්නේ ගිණුම් 3. එතකොට පුතා මම මේ ගිණුම් 4 රූල් කරනකොට මම ඒ රූල් කරන වැඩේ එකම පිටුවේ කරන්න කියලා මම කල්පනා කරලා තියෙනවා. ඒ නිසා මම මහා විශාල ප්‍රමාණයක් ඉඩ ගන්න නැතුව මම මේ ගිණුම් 4 රූල් කරනවා බලන්න. හරි. ඔන්න මම ගිණුම් ටික රූල් කරලා ඉවරයි. මොකක්ද අවශ්‍ය ගිණුම් ටික මට? එකක් ගැනුම් ගිණුම. එකක් ඕනේ ගැනුම් ගිණුම ඕනේ. ඊළඟට ණය හිමියෝ තුන්දෙනා වෙනුවෙන් ගිණුම් 3ක් ඕනේ. කවුද ණය හිමියෝ තුන්දෙනා බලන්න? කමල් අමල් රුවන්. කමල් අමල් රුවන්. එහෙනම් ණය හිමි කමල් ගේ ගිණුම කියලා එකක් ඕනේ. ඊළඟට ණය හිමි අමල් ගේ ගිණුම කියලා එකක් ඕනේ. ඊළඟට ණය හිමි රුවන් ගේ ගිණුම කියලා ගිණුමක් ඕනේ. එතකොට දැන් කොහොමද මේ ගිණුම් ටිකේ තොරතුරු දාන්නේ කියලා දැන්ටමත් ඔයා දන්නවා. හරි. එතකොට මම කිව්වා මේ ගැනුම් ජර්නලයේ එකතුව අපි දිත්ත සටහන් ක්‍රියාවලියට අනුව තේරුම් ගත්තා. ණයට ගැනුම් වල දිත්ත සටහන මොකක්ද කියලා. ගැනුම් ගිණුම හර ණය හිමි ගිණුම බැර. ඒ අනුව මෙන්න මේ එකතුව අපි මොනා කරනවද? ගැනුම් ගිණුමට හර කරන්න ඕනේ. ගැනුම් ගිණුම හර කරන්න ඕනේ මේ එකතුව 1,50,000. හරි. එතකොට හර කරන්නේ කවදද? දිනය 1.31. මෙතන ලියන්නේ මොකක් කියලාද? මේ තුන්දෙනාම ණය හිමියෝ. ඒ නිසා පොදුවේ ණය හිමියෝ කියලා අපි මෙතන ලියනවා. එහෙම නැත්නම් ණය හිමි කියලා ලිව්වත් ඇති ඈ. මතක තියන්න ණය හිමි කියලා ලිව්වත් ඇති. ඔන්න ගැනුම් ගිණුම හර වුණා ණය හිමි කියලා. හරිද? දැන් මේක බැර වෙන්නේ කොහාටද? මේ ණය හිමි ගිණුම් තුනටනේ. ඒ අනුව එක එක්කෙනාගේවා එක එක්කෙනාගේ ගිණුමට බැර කරන්න ඕනේ අදාළ දිනය අනුව. ඒ අනුව බලන්න අපි 1.5 තමයි කමල්ගෙන් අරන් තියෙන්නේ 50,000. එහෙනම් අපි කමල්ට බැර කරන්න ඕනේ කීයද? 50,000යි. කවද්ද?
1.5 කියන දිනේ දානවා. එතකොට මේක හරි. ඒක මම ඊළඟ පියවරේදී කියලා දෙන්නම්. ඊළඟ එක්කෙනක් ගමු. ඊළඟ එක්කෙනාගේ දිනේ 1.12. ඊළඟ එක්කෙනා 1.20. හරි. 1.12. මෙයාගේ 1.12. මෙයාගේ 1.12. මෙයාගේ 1.20. හරි. එතකොට මෙයාගේ වටිනාකම 80000යි අපි අරන් තියෙන්නේ. මෙයාගේ වටිනාකම 20000යි අපි අරන් තියෙන්නේ. දැන් බලන්න ගැනුම් ගිණුම හරවුනේ ණය හිමි කියලා. මේ තුන්දෙනාම පොදුවේ කවුද? ණය හිමියෝ. එහෙනම් ණය හිමි කියලා තමයි මෙතෙන්ට හරවුනේ. එතකොට මේ ණය හිමියන්ට බැර වෙන්නේ මොකක් කියලාද? හැම වෙලෙම ගිණුම් වල තොරතුරු දානකොට ප්‍රතිවිරුද්ධ ගිණුමේ නම තමයි සටහන් කරන්නේ. ඒතර ගැනුම් ගිණුම හරවුනේ ණය හිමි කියලා. ණය හිමියන්ට බැර කරන්න ඕනේ මොකක් කියලාද? මේ තුනම එකතු වෙලා හර වෙලා තියෙන්නේ මෙතෙන්ට. එහෙනම් මෙතන ලියන්නේ ගැනුම් කියලා. මෙතන ලියන්නේ ගැනුම් කියලා. right. එහෙනම් ඔන්නේ අපේ ණයට ගැනුම් වලට අදාළ මූලික පොත අපි හදලා ඉවරයි. හරිද? ඒතකොට ණයට ගැනුම් වලට අදාළ මූලික පොත මොකක්ද? ගැනුම් ජර්නලය. මූලාශ්‍ර ලේඛනය මොකක්ද? ගැනුම් ඉන්වොයිසිය. කොහොමද තොරතුරු දාන්නේ කියන එක අපි ලේඛනයේදී පෙන්නුවා. හරිද? මේ ක්‍රමයට තොරතුරු දානවා. ඊට පස්සේ මේක එකතුව ගන්නවා මාසේ අන්තිමට. අරගෙන ඒ එකතුව මොකද කරන්නේ? ගැනුම් ගිණුම හර කරනවා ණය හිමියෝ කියලා. ණය හිමි ගිණුම් වලට බැර කරනවා අදාළ දිනයට අනුව ගැනුම් කියන වචනේ පාවිච්චි කරලා අදාළ කෙනාගෙන් ගත්ත භාණ්ඩ ප්‍රමාණය. ඔය විදිහට තමයි අපේ ගැනුම් ජර්නලය හදන්නේ කියලා මතක තියාගන්න.